හතරක හෙලෝ ඔන්න අද අපේ රුචිටගේ බර්ත්ඩේ එක. බර්ත්ඩේ එක අපි දැන් කේක් කපන්නයි යන්නේ. ඉතින් පියුමි මටත් හොරෙන් කේක් එකක් ගෙනල්ලා මට තෑගි අරගෙන කීයද 30ක් 35ක් මට 42යි මට වැඩි වයසක් නැහැ මට 42යි මට 42යි මෙයාට 52යි අනේ මට වඩා 10යි වැඩිම ඒ නෙච්ච ලොකු වෙනසක් නැහැ අපි දෙන්නගේ බලන්න රුචිටගේ ලස්සන ලස්සන කේක් එක කේක් එක කපන්න අරගෙන තාම කපන්න විදිහක් නැහැ මොකද මේ පියුමි මාත් එක්ක කේක් එක තියලා ෆොටෝස් ගහනවා මේ පේනවා හරි වගන්න හරි වගන්න නිල් 4යි තියෙන නිල් 4 ගහන්න. ඔව් ඕකේ 28ක් තියෙනවනම් 28ක් ගන්න 28ක් නැහැ නේ ඕකේ. කොහෙන්ද ගහන්නේ? ඔයාලා ලස්සන විදියට ගහන්න. ඕ. ඇයි? ඇයි? මේක ගහන්න. ඒක එච්චර හිතන්න බෑ ඒක නැතුව ගහතයි. ඒක ඕනේ නැහැ. ඒක නැතුව ගහතයි. ඒකට හිටින්නේ අනේ රුචිර එන්නකො රුචිර ඔයා කොයින් මං ගහලා දෙන්න ඊට පන්දන් ටික. ඒක හිටින්නේ නැහැ මේ මේක ලොකුයි. ඉතින් මං කැන්ස් ගන්න. කොහොද? එහෙම ගහන්න එපානේ. නෑ එහෙම ඕක කොහොමද ඔහොම ගහලා හිටින්නේ නැහැ. තුනක් ඇති. ඇයි? තුනක් ඇතිනේ. නෑ හතරම ගහමු. හරි. කො මේක දැන් මොකද්ද? අපි කේක් කපන්න යන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Ruchira. Happy birthday to you. පරිස්සමෙන් ගන්න ඕනේ. කොයි? Thank you. Thank you. Thank you. කේක් එක රහයි. සසයි. අපි කේක් කපලා දැන් පියුමි මාව එක්ක යනවාද ඩිනර් අවුට් නැහැ එකට. රුචිර. පියුමි මාව ඩිනර් රුචිර අවුට් ගානේ. එකට යනවා. ඊට පස්සේ අපි ඩිනර් අරගෙන සිටිගේ රොමත් දාන්නනේ. එහෙමනේ. ඔයාගේ ප්ලෑන් එක. එහෙම තමයි පියුමිගේ ප්ලෑන් එක. අද ඔක්කොම පියුමි ගාන. ඉතින් මට හොඳට කාලා බීලා එන්න තමයි තියෙන්නේ. කන්න පුළුවන් බොන්න පුළුවන්. මොකද පියුමිට ලයිසන් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. නේ එහෙමනේ. මම මේ ලයිසන් ගත්තේ නැහැ. ගත්ත නැහැ. ඕනද? නෑ ඕනේ නැහැ. අපි දැන් යන්නේ. අද පට්ට සෑහෙන වාහනනේ. අත පට්ට සෑහෙනවා. පට්ට සෑහෙනවා. ඒ මොකක්ද අනේ? අද තර්ස්ඩේ ඉන්නනේ මම හිතන්නේ. අම්මට සිරියන බ්‍රේක් පාරක් ගැහුවා. ෆෝන් එක ගහන්නේ. බ්‍රේක් ගන්න තමයි තව පොඩි එක පාට සිග්නල් දාවලා බ්‍රේක් කරලා නැවතුවා එහෙම. මම හිතන්නේ ඌ පාකින් එකක් ඔය යාවේ අපි වගේ නෙමෙයි. අපි දෙන්න අද සෑහෙන කට්ටක් කාලා පාකින් ස්පොට් එකක් හොයාගෙන පාක් කරලා දැන් පයින් යන ගමන් ඉන්නේ. පියුමි හොයාගන්න දැන් තමයි. පියුමි හොයාගන්න තැන් පාක් කරන්න හරි අමාරුයි. පාකින් නැත්තනක් තමයි හැමදාම හොයාගත්තොත් හොයාගන්න. අනේ හැබැයි මේ එයා පාකින් නැති තැන් හොයාගත්තට ඒවැ තියෙන කැමරායි. ඒ හින්දා මම මුකුත් කියන්නේ නැහැ එයාට. එයා මේ සිලෙක්ට් කරන ඕන තැනකට ගිහිල්ලා කනවා. එයා සිලෙක්ට් කරන ඕන තැනකින් කනවා මොකද කැමරායි හින්දා. හැබැයි එකම අවුල පාකින් නැහැ. කිලෝමීටරයක් විතර පයින් ඇවිදින්න වෙනවා. ඒක තමයි එකම සීන් එක තියෙන්නේ. අද කිලෝමීටර යන්නේ අද චුට්ටයි. අද කිලෝමීටරයක් නැහැ කිලෝමීටර් භාගයක්. ඒ කියන්නේ මෙතනත් තිබිලා. මෙතනත් එකක් තිබිලා අපිට ඒක හම්බුන්නේ නැහැ. කොහොමද? අරක වෙල්කම් කියලා ගහලා ඔයා ඒකටද මම එකයි. නෑ වෙල්කම් එකට එහා පැත්තේ එක. ඕකේ. ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එන එකද? ඔව් යස්. ඕකේ. So you can have a look. Let me know about the amount. I got 100 by item.
ටේබල් එක දෙන්නම් කියපු එක නෑ. හැබැයි මොන මොනවද ඔය සිලෙක්ෂන් හොඳයි. I like it. Thank you. Is it just the two of you dining in or just one more? No, it's two. Just come here. එන්න මෙතෙන්ට මල් ළඟට. මල් ළඟට. Yes, nice place. මැත් එක ඉවර නැද්ද? මැත් එක ඉවර නෑ. මේ තියෙන පියුමගේ සිලෙක්ෂන් මේ මොකද්ද? beef soup එක. බීෆ් සුප් එක අපේ සිංගි බබාට and beef fried rice එක මම ගත්තා. ඉතුරු ටික තාම මග. Yes, noodle soup. පියුමි නූඩල්ස් සුප් එකක් තමයි බීෆ් නූඩල්ස් සුප් එකක් ඕඩර් කරලා තියෙන්නේ. और මොකද කියන්නේ? රායි. මේකෙන් කඩක් කාලා බලමුද? ඒකත් රහයි. ඒකත් රහයි. නයි. එළිය සීතලයි නේ. මේක දාගන්නට කියලා. නෑ ඇත්තට අවුලක් නෑ. සෙම වදින්නේ නෑ සීතල වදින්නේ. පියුමි ලස්සන නෙමෙයි ලස්සන කෑම එකලු. පියුමි මට රහට කෑම අරන් දුන්නා මගේ බර්ත්ඩේ එක නිසා. thank you. එයාට මම thank you විතරයි. හෙට ඉඳලා ඔයා අරන් එක දවසක් එයා මට අරන් දුන්නා. ඊටු දවස් ටික ඔක්කොම මම එයාට අරන් දෙනවා. ඒක තමයි සීන් එක. ඉතින් බර්ත්ඩේ එකට විතරයි මට එයා අරන් දෙන්නේ. අනේ මේ thank you පියුමි. thank you. දැන් අපි කොහෙද? අපි ගෙදර යන්න. අපි ගෙදරද? අපි ගෙදර. අපිට පුළුවන් තව කොහේ හරි යන්න. අපිට තව වෙලා තියෙනවා. ඩෙසර්ට්ස් වලද? ඩෙසර්ට් වලට බඩ වැඩි. බඩ වැඩි පොඩ්ඩක්. අපි දෙන්නට සුපිරි සීන් එකක් කළා තියෙන වාහනේ නවත්තපු තැන මතක නැහැ. එකින් එක ඔබලා බලනවා කෝකේද නැවතුවේ කියලා. ඔයා මතක තියාගන්න. ඉතින් මං හිතුවා සාමාන්‍ය වාහනේ මතක තියාගන්න ආ ඉන්නද? ටික එහෙම විචාරුනේ නැහැ. මේක මේ තුනයි තියෙන්නේ. මේක ගිහලා බලමු අපේ වාහනේ තියෙන්නේ. ආ මේකෙත් නැහැ. එහෙනම් එකේ නැවතුවේ. වාහනේ නැහැ. එකේ මට මතක නැහැ මොකේද? අර අපිට අපේ වාහනේ නැහැ. වාහනේ නැහැ වාහනේ බඩු උස්සලා. අනේ රිචිර. විහිළු කරන්නේ බවුනල නුනේ අතර. ඉතින් විහිළු නෙමෙයි තමයි මට මතක නැහැ කොහෙද නැවතුනේ කියලා. මේකේ වෙන්න ඕනේ. ෂුවර් මේකේ වෙන්න ඕනේ. හරි ඉතින් මේකෙන් නැත්තම් මම ආයි ගිහලා බලන් තියෙන්නේ. මේක තමයි ෂුවර් එකට. මේක නැත්තම් වාහනේ උස්සලා ගෙදර යන්න තියෙන බස් එකේ. වෙන යන්න විදියක් නැහැ අපි දෙන්නට. තාම මම දැක්කේ නැහැ වාහනේ හැබැයි. තියෙනවා අපි දෙන්න දෙකට ගියා 3ට ගියා අන්තිමට එකට ඇවිල්ලා වාහනේ තියෙනවා. ඒකනේ ඉතින් ඉදි බබා කියන්නේ බොන්න එපා කියලා.